රයිට තවත් ට්‍රේඩිං සටප් එකක් ARKM කොයින් එකෙන් ඉතින් මේ කොයින් එකම මම ටික දවසකට කලිනුත් ට්‍රේඩිං සටප් එකක් ගියාම ඉතින් මේ දවස් ටිකේ මේ ARKM කියන කොයින් එක ටිකක් ස්මූත් මාකට් එකේ රන් වෙනවා. ඉතින් මේ දවස්වල මම මේක මේ කරන්සි පෑක් ගොඩක් සේව් කරගෙන තියන් ඉන්නවා. ට්‍රේඩිං සෙටප්ස් ආවහම ට්‍රේඩ්ස් ගන්න. ඉතින් මේ සෙටප් එකෙත් අපි බලමු මේකේ තියෙන විදිහට ඉස්සරහට මාකට් එක ෂෝට් ටර්ම් ඩේ ට්‍රේඩින් සෙටප් එකක් විතර මාකට් එකේ ඉස්සරහට මේ අප් වෙන්න පුළුවන් අද දවස් ඇතුළත. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ස්ටොප් ලොස් වගේම රිස්ක් රිවෝඩ් රේෂියෝ එක 1 to 2 ටේක් ප්‍රොෆිට් 1 to 2 රිස්ක් රිවෝඩ් රේෂියෝ එකක් එක්ක ට්‍රේඩ් එක දාලා තියෙනවා. අපි බලමු මාකට් එකේ මොකද්ද වෙන්නේ කියලා. මේකෙම ඉස්සරහට අප්ඩේට් වේවා. රයිට දැන් ඕගලන්ට බලාගන්න පුළුවන් ARKM කොයින් එකේ මේ වෙලාවේ මාකට් සිටුවේෂන් එක ඉතින් හරියටම අපේ ටාගට් ඒරියාස් වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් ටිකක් ලොකු වෙලාවකට පස්සේ ඉතින් මේ සෙටප් එකට අපි එන්ටර් වුණේ සාමාන්‍යයෙන් උදේ 7ට විතර. ඉතින් 3:20 වගේ වෙලා තියෙනවා මාකට් එක අපේ ටාගට්ස් වලට එන්න. 8ක විතර මාකට් එකේ මාකට් හෝල්ට් එකක්. කොහොම වුණත් මේ අප් ට්‍රෙන්ඩ් එක අප් වෙන අතරතුරදී පුල් බැක්ස් ටිකක් හැදලා තියෙනවා. ඉතින් මේ පුල් බැක්ස් හැදෙන වෙලාවෙදිත් මම දැක්ක දේ තමයි සෙලර්ස් ලගේ ස්ට්‍රෙන්ත් එක ප්‍රෙෂර් එක ගොඩාක් වීක් වෙලා සහ බයර්ස් ලගේ ප්‍රෙෂර් එක ගොඩක් තවදුරටත් ස්ට්‍රෝං වෙනවා කියන එක. ඉතින් ඒ දේ නිසා මම අඩු ගානේ මගේ ස්ටොප් ලොස් එක මගේ එන්ට්‍රි ඒරියා එකටවත් එහෙම නැත්නම් ඊට වඩා උඩටවත් ගන්න හිතුවේ නැහැ. මොකද කොහොමත් මාකට් එක අප් වෙනවා කියන එක මේ පුල් මාකට් එකේ අප් ට්‍රෙන්ඩ් එක හැදෙන අතරතුර හැදිච්ච පුල් බැක්ස් වලින් අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන් වෙච්ච එක. ඉතින් මේක විශේෂ දේවල් ටිකක් තියෙනවා. ගොඩක් ට්‍රේඩර්ස්ලා මාකට් එක මේ පළවෙනි අප් ට්‍රෙන්ඩ් එකෙන්ම ඇවිල්ලා මේ ටාගට්ස් වලට ලං වෙලා ආයෙත් මාකට් එක එකපාර පල්ලෙහාට බහිනකොට ගොඩක් ට්‍රේඩර්ස්ලා කරන්නේ මේකට පැනික් වෙලා මාකට් එක ආයෙත් පල්ලෙහාට යයි කියලා හිතලා ට්‍රේඩ් එක මගදී ක්ලෝස් කරන්න try කරනවා. ගොඩක් ට්‍රේඩර්ස්ලා එහෙම කරනවා. ඉතින් එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හරියට මාකට් එක රීඩ් කරනවා නම් සහ ඔයාගේ ට්‍රේඩ් එක ගැන එහෙම නැත්නම් ඔයාගේ ඇනලයිස් එක ගැන ඔයාට කොන්ෆිඩන්ස් එකක් තියෙනවා නම් විශ්වාසයක් තියෙනවා නම් ඉතින් ඒතකම තවත් වැදගත් දෙයක් තමයි අපි මේ අප් ට්‍රෙන්ඩ් එකක් එහෙම නැත්නම් බයි ට්‍රේඩ් එකක්. ඉතින් මේකට අපි ප්‍රිපෙයාර් වෙලා තියෙන්නේ කලින් ඩවුන් ට්‍රෙන්ඩ් එකේ ඉඳලාමයි. භාගයක් මාකට් එක අප් වුණාට පස්සේ දැන් මාකට් එක අප් වෙනවා කියලා එහෙම කියලා වැඩක් නැහැ. එහෙම ගන්න පුළුවන් ට්‍රේඩ්ස් තියෙනවා. ඉතින් ඒකට මාකට් රීඩ් කරන්න කොහොම වුණත් හොඳම දේ තමයි ට්‍රේඩ් එකකට යනවා නම් එහෙම නැත්නම් මාකට් එක රීඩ් කරනවා නම් ඒ ට්‍රෙන්ඩ් එක හැදෙන කලින් අපි ඒකට ප්‍රිපෙයාර් වෙන්න ඕනේ. ඒ කියන්නේ අප් ට්‍රෙන්ඩ් එකකට යනවා නම් එහෙම නැත්නම් බයි ට්‍රේඩ් එකකට යනවා නම් අපි ඒ බයි ට්‍රේඩ් එකට ප්‍රිපෙයාර් වෙන්න ඕනේ. ඊට කලින් හැදෙන අප් ට්‍රෙන්ඩ්ස් වලින් ඉඳලාමයි. මාකට් එක රීඩ් කරන්න අපිට ගොඩාක් ඩේටා ඕනේ. අපිට තනි කැන්ඩල් එකකින් කැන්ඩල්ස්ටික් පැටර්න් එකකින් chart pattern එකකින් අපිට මාකට් එක